අපි ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද ස්ටඩි ප්ලෑන් එක කියලා. දාලා පාඩම් ටිකෙන් මේ A level pass papers වල ඇවිත් තියෙන ප්‍රශ්න ටිකක් කරලා යන්න. සමහර වෙලාවලට ඔයාලට ඒක වාසියක් වෙන්න. එහෙම කරලා ඔයා බලන්න ඒවයි වැඩිපුරම අහලා තියෙන්නේ මොන මොන කොටස් වලින්ද කියලා පාඩමේ. ඊට පස්සේ ඒවට ගොඩක් ફોකස් එක දීලා බලා ගන්න. හායි කොහොමද ඉතින් ඔයාලට අද මං අරගෙන ආවේ අපේ යාළුවෙක්ගේ කමෙන්ට් එකකට රිප්ලයි වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ යාළුවා අපෙන් අහලා තිබුණා අක්කේ මට ටර්ම් ටෙස්ට් තියෙනවා 21 වෙනිදා. ඉතින් මේ දවස් ටිකට ස්ටඩි ප්ලෑන් එකක් දෙන්නකෝ කියලා. ඉතින් අපි ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද ස්ටඩි ප්ලෑන් එක කියලා. ඉතින් අද 18 වෙනිදා ඉතින් 21 වෙනිදා එක්සෑම් කියන්නේ අදත් එක්ක ඔයාට තියෙන තව දවස් 3. මම කියන්නේ ඔයාලට මේ වෙලාවේ ඔක්කොම පාඩම් වල තියරි පොයින්ට්ස් තරාත්මකව පාඩම් කරන්න වෙලාවක් නැහැනේ. ඉතින් මම කියන්නේ ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි පේපර්ස් කරන එක. පේපර්ස් වල ප්‍රශ්න පුළුවන් තරම් කරන එක. පුළුවන් තරම් පේපර්ස් වල ප්‍රශ්න කරාම ඔයාලට නිකම්ම අහුවෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න වලට අහන්නේ වැඩිපුරම මොන මොන කොටස් වලින්ද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් තව දවස් 3යි එක්සෑම් එකට තියෙන්නේ. එතකොට පුළුවන් තරම් ඔයා සබ්ජෙක්ට් 3න් පේපර්ස් හොයාගෙන ඒ පේපර්ස් වලට උත්තර ලියන්න. පේපර්ස් වලට උත්තර ලියලා විතරක් මදි. පේපර්ස් වලට උත්තර ලියද්දී ඔයා මේ ටයිමින් තියලා පේපර්ස් කරන්න. මොකද නැත්තම් ඔයාට එක්සෑම් එකේදී වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක්සෑම් එකට යන්න කලින්ම පේපර්ස් කරද්දී ප්‍රශ්න කරද්දී ඒවට අදාළව ඒ වෙලාවල් තියලා මේ පේපර්ස් කරලා ඒ ප්‍රශ්න කරලා හුරු වුණාම ඔයාට එක්සෑම් එකේදී වෙලාව මදි වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. පේපර්ස් 2-3ක් කරලා ඔයා බලන්න ඒවයි වැඩිපුරම අහලා තියෙන්නේ මොන මොන කොටස් වලින්ද කියලා පාඩමේ. ඊට පස්සේ ඒවට ගොඩක් ફોකස් එක දීලා බලා ගන්න. ඒ කියන්නේ ඔයා දැන් කලින් පාඩම් කරලා ඉන්නේ ඔයගොල්ලෝ. O level කාලේ වගේ නෙමෙයිනේ කොහොමද A level term test. O level කාලේ නම් ඉතින් ටර්ම් ටෙස්ට් එකක් කිව්වහම මේ ටර්ම් ටෙස්ට් එකට කලින් දවසේ පාඩම් කරලා ලිව්වා. ඉතින් A level වල හැම කරන්න බෑ. මොකද ඉතින් ගොඩක් තියෙනනේ පාඩම් කරන්න. ඉතින් දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙද්දි පාඩම් කරලා ඇති කියලා. හොඳට. එතකොට ඔයා දැන් කරන්න තියෙන්නේ දැන් පේපර්ස් කරලා ඔයාගේ මතකය ආවර්ජනය කරගන්න ගමන් ඔයා මේ බලන්න ඔයා ෂෝට් නෝට් එහෙම ගහගෙන තියෙනවා නම් ඒවෙන් ටටක් ගාලා අර පාඩම් කරපු ටික ආයෙමත් මේ රිවයිස් කරගෙන යන්න. ෂෝට් නෝට් ගහලා නැත්නම් ඉතින් පාඩම පෙරලලා පොඩ්ඩක් කියවලා බලන්න ඉතින්. වෙන කරන්න දෙයක් නෑනේ. පාඩම කියවලා බලන්න ඒ කොටස්. ඒ කියන්නේ හැම කරුණක්ම අපිට කියවන්න වෙලා නෑ. ඒත් අපිට තේරෙනවනේ දැන් වැදගත්ම කරුණු ටික මොනවද කියලා. ඉතින් ඒ ටික කියවලා බලන්න. දැන් දවස් 3යිනේ වඩ තියෙන්නේ. එතකොට එක විෂයයකට එක දවසක් දාගෙන ඒ දවස් ඇතුළත කොහොම හරි ඒ විෂයෙන් ඔයාගේ ටර්ම් ටෙස්ට් එකට අදාළ පාඩම් ටික කවර් කරගන්න බලන්න. ඉතින් අන්තිම මොහොතේ විභාගයක් තියෙද්දී අන්තිම මොහොතේ කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් පුළුවන් තරම් ප්‍රශ්න කරන එක. ඒ කියන්නේ ප්‍රශ්න කරද්දී අපිට හොඳට ඒ ප්‍රශ්නත් එක්ක ගැටිලා ප්‍රශ්න වලට ලියන්න හුරුවක් එනවා වගේම ඒ තියරි කරුණු ප්‍රශ්නවල අහලා තියෙන කරුණු ඒ පාඩම් කොටස් හොඳට ඔලුවට යනවා. ප්‍රශ්න ආශ්‍රයෙන් කරද්දී ඒ වගේම ඉතින් ෂෝට් නෝට් එකේ ගහගෙන තිබ්බනම් හොඳයි. ඉතින් මේ වගේ වෙලාවල් පාඩම් මතක් කරගන්න. ඒක ගොඩක් වටින්නේ මේ වගේ වෙලාවල් වලට. මම දැන් කිව්වනේ ඔයගලන්ට ටර්ම් ටෙස්ට් පේපර්ස් හොයාගෙන මේ කරන්න කියලා. ඒ ටර්ම් ටෙස්ට් පේපර්ස් හොයාගෙන කරනවා වගේම මේ පුළුවන් නම් ටර්ම් ටෙස්ට් එකට යන්න කලින් ඒ අදාළ පාඩම් ටිකෙන් මේ A level pass papers වල ඇවිත් තියෙන ප්‍රශ්න ටිකක් කරලා යන්න. සමහර වෙලාවලට ඔයාලට ඒක වාසියක් වෙන්න පුළුවන්. මොකද ඔය ඉස්කෝලේ දැන් ටර්ම් ටෙස්ට් පේපර් සමහර ඉස්කෝලා වලින් හදද්දී මේ ඒගොල්ලෝ ඔය A level පාස් පේපර්ස් ඇවිත් තියෙන ප්‍රශ්න සමහර වෙලාවට ඔය අතරින් පතර දානවා. එතකොට
ඒවත් කරලා යන එක හොඳයි. ඉතින් පුළුවන් නම් වෙලා තිබ්බොත් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ඉතින් පේපර්ස් කරන එක තමයි. දවස් 3ට විෂයාන්තන බෙදාගෙන මැනේජ් කරගෙන පාඩම් වැඩ ටික ඉතින් හොඳට කරගන්න. ඔයාලගේ ටර්ම් ටෙස්ට් එක හොඳට ලියන්න පුළුවන් වෙන්න කියලා ඉතින් මම ඔයගලන්ට සුබ පැතුම් කරන ගමන් ඊළඟ දවසේ මම තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් හොඳට වැඩ ටික කරගෙන ඉන්න.